හායි ළමයි අද අපි කතා කරන්නේ සමාධි බුද්ධ ප්‍රතිමාව ගැන. සමාධි බුද්ධ ප්‍රතිමාව අනුරාධපුර යුගයට අයිති ඉතාම අනර්ඝ නිර්මාණයක්. අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහමෙවුනා උයනේ කොට්ටම් පොකුණට සමීපයේදී තමයි මේ බුද්ධ ප්‍රතිමාව හොයාගන්නේ. කිස්තු වර්ෂ 5 වන සියවසත් 6 වන සියවසත් අතර කාලවකවානුවේදී නිර්මාණය කරන ලද්දක් බව විචාරක මතවාද රැසක් පවතිනවා. ඉතින් මේ විදිහට නිර්මාණය කරන ලද සමාධි බුද්ධ ප්‍රතිමාව කළුගල් මාතයෙන් තමයි නිර්මාණය කරන්නේ. කළුගල් මාතේ භාවිතා කරලා පූර්ණ උන්නත නෙළීමේ ශිල්ප ක්‍රමය යටතේ තමයි මේ නිර්මාණය කරන්නේ. මෙම බුද්ධ ප්‍රතිමාව තුළින් ගැඹුරු ආධ්‍යාත්මික ස්වභාවයක් නිරූපණය වෙනවා. ඍජු ඉරියව්වකින් යුතුව වීරාසන ක්‍රමයට තමයි මේ බුද්ධ ප්‍රතිමාව නිර්මාණය කරලා තියෙන්නේ. මේ දැක ගන්න පුළුවන් දේවල් විදිහට දක්ෂිනාවර්ත අක්බඹුරු කේශාලාපය එවැගේම සිවුරු නිර්මාණය වැනි කලා ලක්ෂණ රැසක් අපිට මේ නිර්මාණය තුළින් දැක ගන්න පුළුවන් වෙනවා. උස අඩි 5යි අඟල් 9ක් වුණු මේ බුද්ධ ප්‍රතිමා වහන්සේ සමාධිගත ඉරියව්වකින් යුතුව ඉතා අපූර්ව විදිහට නිර්මාණය කරලා තියෙනවා. කිස්තු වර්ෂ 276ත් එවැගේම 303ත් අතර කාලවකවානුවේදී මහසෙන් රජතුමා විසින් බෝධිගරයකට කරන ලද පිළිමයක් විදිහට මේ බුද්ධ ප්‍රතිමා වහන්සේ හඳුනා ගන්න පුළුවන් වෙනවා. මේ බුද්ධ ප්‍රතිමා වහන්සේගේ මුල් ප්‍රතිමාව තුලදී නාසය බිඳී ගිහින් තියෙනවා. ඊට පස්සේ නැවත ප්‍රතිසංස්කරණය කරලා මේක යලි යථා තත්වයට පත් කරලා තියෙනවා. මේ ආකාරයට අපිට සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්.